මම අද ආරච්චිකට්ටු ප්‍රාදේශීය සභාවට ගියා මන්ත්‍රී අයිඩෙන්ටිටි එක ගන්න. එතකොට සභාපති කිව්වා මුන්ගේ මූසල මූණවල බලන්න කැමති නෑ. මුන්ගේ අයිඩෙන්ටිටි ටික ඔක්කොම ඒ කියන්නේ සභාපති විසික් කරා. මේ මෝඩ හරක් කියලා කිව්වා. එතකොට මෝඩ හරක් කියන්නේ සභාපතිතුමාගේ මගේ අධ්‍යාපන සුදුසුකම් චුට්ටක් හොයලා බලන්න ඕන. එතකොට කාර්යාල සහායක ඊට පස්සේ මට ID එක දුන්නා. එතන කට්ටියම hina වුණා මට. මෝඩ හරක් කියලා දැන් උඹලට එක ලයිට් එකක්වත් කිසිම ප්‍රතිපාදනයක් දෙන්නේ නැහැ. අවුරුදු 3ක් මේ ඉඳපල්ල ඔහම ඉඳගෙන කියලා එහෙම කිව්වා. අද මටත් ඇත්තටම කළමනාකරණය පිළිබඳ පොඩි ගැටලු ටිකක් තිබුණා දෙන්නේ. වාහන වල ඩයිවර්ස්ලා නැහැ. ඉතින් එහෙම නෑ බූරුව කියන කතාව කියනොත් මට නම් මතක නෑ. නමුත් මම ටිකක් සැරෙන් කතා කරුවා. සැරෙන් යන්න කියලා කිව්වා. මේකෙන් එළියට යන්න කියලා කිව්වා. ඕකත් නෙමෙයි. බූරු දෙනක් නේ එතකොට. බූරුව වෙන්නේ. අන්තාවක් නේ සභාපතිවරයෙක් විදියට සුසු නැහැ කියලාත් මම දැන් විශ්වාස කරනවා. මම ලොකු පීඩනයකින් ඉන්නේ. හරිද? ඒක මේ ඕන ඉතින් ඕන ඉදිරි විග්‍රහයක් හදා ගන්නත් පුළුවන්.